තෙරුවන් සරණයි. නියාම ධර්ම ඔක්කොම පහක් තියෙනවානේ. බීජ නියාමය, ඍතු නියාමය, වාගේම චිත්ත නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය කියලා. නියාමය කියන්නේ කාගේවත් විධානයක් නැතුව යම් හේතුඵල ධර්ම අනුව සිදුවීමයි. හේතුඵල ධර්ම අනුව සිදුවෙන ස්වභාවික සිදුවීමට කියනවා නියාම ධර්ම කියලා. එයින් ඍතු නියාමය කියන්නේ කාලගුණය. කවුරුත් කරනවා නෙමෙයි. සූර්යාගේ චන්ද්‍රයාගේ ගමන අනුව කාල පරිච්ඡේද වෙනස් වෙනවා. දැන් තුන් විදිහේ ඍතුවක් ලෝකයට බලපානවා. ඒක තවත් ඍතු 6කටත් බෙදීගෙන යනවා. ඍතු කියන්නේ කාලගුණයේ වෙනස් වීමේ ආකාරයි. ඒතකොට ඍතු නියාමයේ අනුව සිදුවෙන දේවල් තියෙනවා මේ අපට ඇහැට පේන දේවල්. කාලගුණය දැන් ඉර බහලා යනකොට සම්පූර්ණයෙන් අන්ධකාරය සිසිල් වෙනවා. ඉර උදා වෙනකොට ආලෝකයයි රස්නේ ඇති වෙනවා. එවාගෙම සඳ උදා වෙනකොට සිසිලයි. සඳ තියෙන වෙලාවේ බොහොම සිසිලයි. සඳ බහලා ගියාම ඒ සඳ කිරණ නැති නිසා ඒකේ වෙනසක් ඇති වෙනවා. ඒ වගේම හැම දෙයකදීම මේ වෙනස් වීම සිදු වෙනවා ස්වභාවික වශයෙන් ඒක ඍතු නියාමය. ගස් කොළන් වලත් ඒක වෙනස් වීම තියෙනවා. දැන් සමහරට හඳ බහලා ගියේ නැත්නම් හඳ අමාවක් පොයට එන කාලයේදී ගස් වලන් වල තියෙන ධාතු ශක්තිය බොහොම ශක්තිමත්. දැන් අපි හිතමු උණ ගහක් කියලා. උණ ගහ හරියට අමාවක් පොය දාසේ කපා ගත්තනම් ඒ ගහ ගුල්ලු කන්නේ නැහැ. ඒ වගේම හඳ මෝරලා තියෙන 15ක් පොය හෝ ඊට ආසන දාසක උණ ගහක් කපා ගත්තනම් ඒක තියෙන තැන ගුල්ලු ගහනවා. මොකද ඒක දුර්වල වෙලා. ඔය වගේම ඍතු නියාමය අනුව මේ අචේතනික ගස් කොළන් වලටත් වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේම හැන්දෑ වෙනකොට කුඩා කොළ තියෙන නෙල්ලි ගස් වැනි දේවල්, කුඩා මාරා ගස් වගේ දේවල් වල කොළ ඇකිලෙනවා. ඍතු නියාමය අනුව සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් අර නෙළුම් මානෙල් විල් වල බලන්න උදේට ඉර උදා වෙනකොට නෙළුම් මානෙල් පිපෙනවා. ඉර බහලා යනකොට ඒවා ඇකිලෙනවා. අයිතින් රාත්‍රී කාලයක පුබුදු වෙන්නේ නැහැ. නමුත් කුමුදු කියන මල රාත්‍රියේ පිපෙන උදේ දවල් වෙනකොට ඒක ඇකිලෙනවා. ඒවා ඍතුයෙන් සිදුවෙන දේවල්. ඍතු නියාමය අනුව සිදුවෙන දේවල්. අර මංගල බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච දා ඉඳලා පිරිවෙන්න වෙනකන් දසදහස් ආලෝක ධාතු වල එකම ආලෝකයේ පැවතුනා කියනනේ බුද්ධාලෝකය. මිනිස්සු තේරුම් ගන්නේ උදේට අර නෙළුම් මානෙල් මල් පිපෙන හැටි දැකලා දැන් උදේ කියලා දැනගන්නවා. ඒ ඇකිලෙනකොට මේ හැන්දෑව කියලා දැනගන්නවා. ඒ විදිහට දිවා රාත්‍රී දැනගන්නේ අර කාලගුණයෙන් සිදුවෙන ඍතු නියාමය අනුව දේවල් අනුවයි. මේ විදිහට ඍතු නියාමය. බීජ නියාමය කියන්නේ ඇට වර්ග. බීජ වර්ග තියෙන ඔක්කොම පහක්. මූල බීජ, කන්ද බීජ, පළු බීජ, අග්ග බීජ, බීජ කියලා බීජ වර්ග තියෙනවා පහක්. මූල බීජ කියන්නේ අල ආදී පැලවෙනවානේ. දැන් ඔය ලුණු, අර්ථපල් ආදී අලනේ පැලවෙන්නේ. මුල කියන්නේ ඒකයි. ඊළඟට කන්ද බීජ කියන්නේ කඳ පැලවෙන දේවල් තියෙනවා. පළු බීජ කියන්නේ පුරුක් පැලවෙන දේවල් තියෙනවා. ඒ වගේම අග්ග බීජ කියන්නේ දලු පැලවෙන දේවල් තියෙනවා. බීජ කියන්නේ ඇට වර්ග පැලවෙන දේවල් තියෙනවා. ඒවා ඒ බීජ වර්ගයට අනුවමයි එයින් පැල ඇටි නැගෙන්නේ. දැන් වී වර්ගයෙන් වී පැල පහළ වෙනවා මිසක් ඒවෙන් වෙන දේවල් පහළ වෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. පොල් ඇටයකින් පොල් ගෙඩියක් මිසක් කොස් ගහක් හටගන්නේ නැහැ. කොස් ඇටයකින් කොස් ගහක් මිසක් පොල් ගහක් හටගන්නේ නැහැ. ඒ විදිහට එක එක බීජ වර්ගයට අනුව ඒ වෘක්ෂ ලතා ඇති වෙනවා. ඒවායේ පාට, ඒවායේ සුවඳ, ඒවායේ හැඩහුරුකම, ඒවායෙන් ලැබෙන මල්, ඒවායෙන් ලැබෙන ගෙඩි, ඒවායෙන් ලැබෙන රස ඔක්කොම මේ බීජයට අනුරූපව සිද්ධ වෙන්නේ. මෙන්න මේක කෙනෙක් කරනවා නෙමෙයි, ඒ බීජ නියාමයේ අනුව සිදුවෙන දෙයක්. ඊළඟට චිත්ත නියාමය කියන්නේ සිතක් ගානේ සිතක් පහළ වෙනවා. සිතට අනතුරු ඊළඟ සිත. ඒ සිතට අනතුරු ඊළඟ සිත. සිත දෙකක් එකවර නැහැ. එතකොට පේලියට මේ සිත් ගමන් කරන්නේ කෙනෙකුගේ විධානයෙන් නෙමෙයි. ඒ සිතෙන් සිතට ලැබෙන ප්‍රත්‍යශක්තිය නිසායි. ඒක චිත්ත නියාමයයි. ඊළඟට කර්ම නියාමය කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල ලැබෙන ආකාරයයි. කුසල කර්මයකින් කවදාකවත් දුක් විපාකයක් ලැබෙන්නේ සැප විපාකයක්ම ලැබෙනවා. අකුසල කර්මයකින් කවදාකවත් සැප විපාක ලැබෙන්නේ දුක් විපාකමයි. ඒ ඔක්කොම කර්ම නියාමය. ඒ වගේම දැන් ආනන්තරීය කර්ම, ගරු කර්ම, ඒ වගේම ආසන්න කර්ම, ආචීර්ණ කර්ම, කටත්තා කර්ම කියලා කර්මයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ඔක්කොම නියම කරන කෙනෙක් නැහැ. ඒවා කර්මයට අනුව සිදුවෙන දේවල්. මිනිස්යාගේ චුති පරිසන්දි සියල්ල කර්මයට අනුව සිදුවෙන දේවල්.
මෙන්න මේක නිසා කෙනෙකුගේ විධානයක් නැතුව කර්මයේ හේතු කොටගෙන සිදුවෙන දෙයට කියනවා කර්ම නියාමය කියලා. ඊළඟට ධර්ම නියාමය කියන්නේ විශේෂ සිදුවීම්. මහා බෝධිසත්වයන් වහන්සේ වැනි උත්තමයෙක් පටිසන්ධි ගන්නකොට දසදහසක් වල ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. ඒ වගේම උත්පත්ති සිද්ධ වීමදී ප්‍රාතිහාර්ය දසදහසක් වල සිද්ධ වෙනවා. බුද්ධත්වයේ ලැබීම, ධම්සක් දේශනාව පැවැත්වීම, පරිනිර්වාණ වැනි අවස්ථාවල දසදහසක් ලෝක ධාතු වල ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා සීමිත. ඒ ඔක්කොම ධර්ම නියාමය. ඒ වගේ බෝධිසත්වයන් වහන්සේ මෞකස පරිසන්ධි ගත්තා මේ මෞතුමිය නියත බ්‍රහ්මචාරී වෙනවා. ඒ වගේ මේ මෞතුමිය බොහෝම නිරෝගී වෙනවා, බොහෝම සම්පන්න ලබනවා. ඒ ඔක්කොම අර විදිහේ ධර්ම නියාමයේ හැටියට හඳුන්වනවා. තවත් ඒ වගේ විශේෂ හේතු නිසා සිදුවෙන දේවල් ධර්ම නියාම හැටියට පිළිගන්නවා. ඉතින් ඒ අනුව සලකාගෙන මේ නියාම ධර්මයන් කියන්නේ වෙන කිසිවක් නෙවෙයි හේතුවට අනුව ඵලය ලැබීමේ පිළිවෙතයි. ඒක විධාන කරන කෙනෙක් නෑ, හේතුව තමයි විධායකයා. හේතුවට අනුව ඵලය සිද්ධ වෙනවා. මේ යම් හේතුවකින් වෙන ඵලයක් නෙමෙයි ඊට අනුරූප ඵලයක් පමණයි උපදින්නේ. ඒක අර බුදුරජාණන් වහන්සේගේ ඨාන කෞසල්‍ය ඥානය කියන දසබල ඥාණයෙන් පළමුවැන්නයි. මෙන්න මේක නිසා බීජ නියාමයත් ඒ අනුව අපි පිළිගන්නට